හොලියක් තියෙනවා කියන දැන් තා මතක් වුණේ. FB එකේ පෝස්ට් එකක් ෂෙයා වෙනවා. එදා ධර්මදේශන සිදු වූ දවසේ ලයිව් එකක් දළදා මාලිගාවේ FB page එකෙන් යනවා. ඒකට ගොඩාක් page වලින් ඇඩ්මින් වරු බැනලා කමෙන්ට් පෝස්ට් ෂෙයා කරනවා මම දැක්කා. දළදා මාලිගාව ගැන ලැජ්ජායි හිරිකිතයි මෙහෙම කියා ගොඩාක් දේවල් තිබ්බා. නමුත් ඇත්තම කතාව එතන හිටපු කට්ටිය හොඳට දන්නවා. ඔබ ධර්ම ශ්‍රවණය කරා නම් හොඳට දන්නවා. නෙල්ලිගල හාමුදුරුව කියනවා දළදා මාලිගාවේ මීඩියා එකෙන් තමයි මේක සියල්ල වීඩියෝ කරන්නේ ලයිව් දෙන්නේ කියලා කියනවා. ඒ වගේම කන්නෝරුවේ සේදම්ම හිමි ධර්මදේශනා අවසානයේ දී කියනවා දළදා මාලිගාවේ මීඩියා එකට විශේෂ ස්තුතියක් පුද කරනවා කියලා කියනවා. ලෝකෙට බණපන්ඩ සලස්ස අපේ දළදා මාලිගාවේ මේ කාර්ය මණ්ඩලයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානීතුමා අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලු දෙනාට පින් සිද්ධ වේවා. එහෙම කියද්දී සමහර මිනිස්සු ගොඩාක් පෝස්ට් දාලා බැනලා දාලා තිබ්බා දළදා මාලිගාවට නෙල්ලිගල ඒක වීඩියෝ එක ලයිව් දුන්නා කියලා. ඒක නමුත් ඒක දුන්නේ එයාලා තමයි මීඩියා එක බලවුවේ හැන්ඩල් කරේ තනිකර. ඒක අනිවාර්යෙන් කියන්න ඕන. ඒක නිවැරදි වීමක් වෙන්න ඕන. ගොඩක් කට්ටිය පෝස්ට් ෂෙයා වෙනවා දළදා මාලිගාවට බැනලා දියවඩනතුමාට බැනලා. නමුත් ඔබ නොදන්න පැත්ත එතන හිටපු සියලුම දෙනා කොල්ල කෙල්ලෝ බාලමහල හැම දෙනාම දන්නවා. එදා ඔයාලට ලයිව් YouTube එකකිනුත් දුන්න මාලිගාවේ. ඒ වගේම එතන හිටපු ඔක්කොමලා දන්නවා මාලිගාවෙන් තමා වීඩියෝ කරේ ලයිව් දුන්නේ හැමදේම. ඒක නිවැරදි විය යුතුයි කියලා මම කියනවා. එහෙනම් අපි ගිහලා සෙනඟ බලමු. වෙනස්ම වීඩියෝ එකකින් තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. පූජ්‍ය කන්නෝරේ සිරිධම්ම හිමියන්ගේ ප්‍රථම ධර්ම දේශනය මහනුවර සිදුවන පැවැත්වෙනවා නිල්ගිරිඩ බෞද්ධ මධ්‍යස්ථානයේදී සවස 6ට. ඒකේ දැන් වෙලාව ඇත්තටම 4යි. ඒකේ සූදානම ගිහිල්ලා බලමු කොහොමද වෙන්නේ කියලා. සෙනඟ කොහොමද ඉන්නවද කියලා සෙනඟ බලන්න.
තුලට තථාගතයන් වහන්සේගේ ඒ නිසා මේ දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේට පින් අයිති වේවා, දිව්‍යානුභාවයේ වැඩි දියුණු වේවා. ඒ වගේ මෙල්ලිගල ඇතුළු නායක හාමුදුරුවන්ගේ විහාරස්ථාන අරගෙන ඉන්න සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන් පින් අයිති වේවා. ඒ වගේ මුළු ලෝකෙට බණ අහන්න සලස්වන අපේ දළදා මාලිගාවේ මේ කාර්ය මණ්ඩලයේ මාධ්‍ය ඒකකයේ ඒ ප්‍රධානීතුමා අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලු දෙනාට පින් සිද්ධ වේවා. සසර කවදාවත් අකල් මරණයකට ගොදුරු නොවේවා. සංසාරේ කවදාවත් විපාසාවකටපත් නොවේවා. දුගතිය නොඉපදේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් මේ විහාරයේදී දායක ආකාරයෙන් මහා සතුරුවන පෙරතුන ඒ උත්තරීතර කාරණාවද